ලස්සන ඒවා බලන්න. ඉතින් අදත් අපේ සුපුරුදු බයික් එකේ තමයි මේ ගමන යන්නේ. අපි ටික දුරක් යනවත් එක්කම අපිට හම්බුණා පොඩි වැවක්. ඒකත් ස්පීල් කරන ගමන් තමයි තිබුණේ. කලාවේ අතු ගංගාව. ඉතින් අපි අපේ බයික් එකත් පැත්තකින් නවත්තලා මේක රස විඳිනවා. මෙතන තියෙන ලස්සන නිසා අපි ෆොටෝ එකක් ගන්න අමතක කරෙත් නෑ. ඉතින් අපි ওই විදිහට එකක් බලාගෙන ඉස්සරහට ආවා. අපි යන්න කලින් මේ පැත්තට පොඩ්ඩක් වැහැලා තියෙනවා. බලන්නකෝ වැස්ස නිසා මේ වටපිටාවේ තියෙන ලස්සන. ඇත්තටම මම නම් දකින විදියට ගම්වල විඳින්න පුළුවන් සුන්දරම දේවල් තමයි මේ. අපි බලන්නාව ලස්සන වැව තමයි මේ පේන්නේ. හැබැයි මේ වැවේ තියෙන ලස්සනම තැන බලන්න තව ටිකක් ඉස්සරහට යන්න ඕන. එහෙනම් ඉතින් එන්න අපිත් එක්ක මේ තැන තියෙන ලස්සන කොහොමද කියලා බලන්න. අපි වැවේ තියෙන ලස්සන තැනට ආවා. ඔන්න ඉතින් පේනවනේ අපි එතනට පිළිගත්තු විදිය. ඉතින් ඔහොම ඉස්සරහට එන්නකො මෙතන තියෙන ලස්සන පෙන්නන්න. ඔන්න ඉතින් අපි තැනට ආවා. ඇත්තටම වැවක තියෙන ලස්සන පේන්නේ මේ වැහි කාලෙට තමයි. එහෙනම් ඉතින් මේ වැවේ තියෙන ලස්සනත් බලාගෙන මේ තැන තියෙන ලස්සන කොහොමද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.
අපි යන්න හදනවත් එක්කම ලොකු වැස්සක් ආවා. එහෙනම් guys අපිව subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාලගේ අදහස් පහලින් comment එකක් දාගෙන යන්න. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.